ටයිල් ඇතිරීමට පෙර මතු පිට සූදානම් කරගත් පසු කාමරයේ දිග හා පළල මැන මධ්‍ය ලක්ෂය සලමුණු කරන්න. ස්ථාවර ස්ථානයක් මත ලේසර් ලෙවල් එක ස්ථානගත කරන්න. එය ක්‍රියාත්මක කර සිරස් හා තිරස් රේඛාවන් අඳින්න. පැන්සලක් හෝ හුණු කූරක් භාවිතයෙන් පොළව මත ලේසර් රේඛාවන් ලකුණු කරන්න. ලේසර් එක ස්ථානගත කිරීමෙන් අනතුරුව එය මධ්‍ය ලක්ෂය හරහා රේඛාවන් නිර්මාණය කරනු ඇත. ඒ හරහා වඩාත් නිවැරදි පෙළ ගැස්මකට උපකාරී වන පරිදි කතර ලකුණක් නිර්මාණය කරනු ඇත. මුළු මට්ටම භාවිතයෙන් රේඛාවන් අංශක 90ක කෝණයේ පවතීද යන්න තහවුරු කරන්න. ඇඩිසිව් භාවිතයෙන් තොරව ලේසර් රේඛාවන් මත ටයිල් ස්ථානගත කර සැලැස්ම පරීක්ෂා කර අවශ්‍ය වෙනස්කම් සිදු කරගන්න. ඇඩිසිව් ආලේප කර ඍජු ඒකාකාරී ලේසර් රේඛාවන් මත ටයිල් අතුරන්න. ලේසර් රේඛාවන්ට අදාළව ටයිල් ස්ථානගත වී ඇත්දැයි තහවුරු කරන්න.